හරි හරි. ඔයාලා ලස්සන ඉන්නවා. තියෙනවා. කිව්වේ ලස්සන නේද? ආයෙත් තාම ඉතියත් මා හේෂන් අයියා. අපි බලමු ඉතින් දේවල්. ඉස්කෝලේ දේවල් ඔක්කොම. ආයි. මාමල්ලි. මල්ලානානේ සත Welcome to my YouTube channel. ඔන්න ඉතින් අද විශේෂ ලොග් එකක් ගෙන තමයි හදන්නේ. අද අපේ ඉස්කෝලේ වෙස් මංගල්‍යයක්. ඒ කියන්නේ අපි ගොඩක් ආසාවෙන් හිටියේ මේ දවස් වෙනකම්. අපි ආදි ශිෂ්‍යයෝ නිසා අපි අපේ පරණ අයිටම් එකේ ළමයි ටික කොහොම හරි සෙට් වෙලා අයිටම් එක ප්‍රැක්ටිස් කරගෙන අපි නටන්න තමයි හලස්ති උනේ. බලමු ඉතින් අද දවස මොනවද වෙන්නේ කියලා. අද ලස්සනම ගොඩක් මතක පිරුණු දවසක් නිසා මං ඉතින් චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලා ආසයි නිසා බලන්න. ඊට වඩා මට ලස්සන මෙමරිස් එකතු කරගන්න. ඉතින් අපි තුදෙම නැගිටලා 6ට වගේ ස්කූල් එකට යන තමයි හැදුවේ. හැමෝමත් එක්ක නටන කණ්ඩායමත් එක්ක ගෲප් එකත් එක්ක කතා වෙලා ඔක්කොම එක වගේ ඇඳලා ඉතින් අපි යන්න ලෑස්ති වුණා. තාම කවුරුවත් ඇවිල්ලා නැහැ. එහෙමද? ඔන්න ඉතින් අවුරුදු 5-6කට පස්සේ තමයි ඉස්කෝලේට ආවේ. ඒ ටයිම් එකේ නම් කවුරුවත් ඇවිල්ලා හිටියේ නැහැ. අපි ඉතින් ආස නිසා ඉස්කෝලේ වටේම ඇවිද්දා. ගොඩක් කාලයකට පස්සේ ටීචර්ස්ලත් සර්ලත් හම්බුණා. ඉතින් එයාලත් එක්ක සුවද සාකච්ඡාවක යෙදিলা ෆොටෝස් වීඩියෝස් කරගත්තා. හරි. ඔන්න දැන් 6:07ට වගේ තමයි මේ ටයිම් එක ළමයි ලස්සනට ඇඳලා තිබ්බා. ඒ කිට් එක නම් ගොඩක් ලස්සනයි. ඉතින් මම පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. තාම යාලට පයින්පත් වෙස් තට්ටු බැඳලා තිබ්බේ නෑ. ඉතින් මං වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ඕන නිසා ඉක්මනට එතනට ගියා. අපේ ස්කූල් එකේ ඉස්සරහම බුදු පිළිමයක් තියෙනවා. ඒක ඉස්සරහා පොඩි මඩුවක් ගහලා තිබ්බා. ඒ මඩුව ඉස්සරහා තමයි ළමයිට වෙස් තට්ටු හා පයින්පත් තියන්න සරසලා තිබ්බේ. ඉතින් ඒ දවසේ කියන්නේ වැහැපු දවසක්. අලුත් හැමදේම යාළුවෝ ටීචර්ස්ලා හැමෝම මුණ ගැහුණ. ඉතින් ගොඩක් සතුටුයි. ගොඩක් කාලයකට පස්සේ තමයි මෙහෙම අවස්ථාවක් ලැබුණේ ඉස්කෝලේට එන්න. ඒ ආවෙත් අපි ගොඩක් බිසි දවස්වල ඒ කියන්නේ වැඩ ගොඩක් පාඩු කරලා තමයි මෙතෙන්ට ආවේ. මොකද මේ වගේ දවස් හැමදාම එන්නේ නැහනේ. ඒක නිසා ඉතින් චූටි ක්ලිප්ස් ටිකක් ගත්තා මම. ඔන්න දැන් තමයි ඔක්කොම හැමෝටම වෙස් මංගල ළමයි හිටියා 60 දෙනෙක්. එයාලට ඔක්කොම පයින්පත් හාවෙස් තට්ටු බැඳලා දැන් තමයි ඉස්කෝලේට ඇතුළට ගත්තේ. දැන් අනිචාරිත්‍ර ටික කරලා එයාලා පිළිගන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලා ගත්තේ පිරිමි ළමයිගේ වෙස් තට්ටු බැඳලා එයාලට වෙස් තබුව අයත් එක තමයි පිළිගත්තේ. දැන් ගෑන් ළමයිගේ වෙස් පයින්පත් තියලා එයාලට අදාළ ටීචර්ස්ලත් එක්ක ඇතුළට ගත්තා. Hi, good morning. එයා දැන් ආවේ. Mama
इष्टार्थ सिद्धि संभवं අයිටම් හැම එකම ඉවරුණාට පස්සේ තමයි අපේ ආදි ශිෂ්‍ය අයිටම් එක තිබ්බේ. අපේ සම්පූර්ණ අයිටම් එක අනිත් channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඉවරණ කිට්ටුව අනිත් නැටුම් ටීචර්ස්ලාත් හම්බෙලා යාලත් එක්ක වීඩියෝස් ෆොටෝස් ගහලා ගෙදර ආවා ඉතින්. ඔය ඉතින් ගොඩ මහන්සි නිසා අපි බීමකුත් ගත්තා කඩින්. ඒම කරගෙන ලස්සන මෙමරිස් ගොඩක් එකතු කරගෙන ඉතින් අපි ගෙදර ආවා. වීඩියෝස් එක හොඳයි නම් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි.